දවසක්. ඔබට අද විශේෂයෙන් මම පණිවිඩයක් අරන් ගෙනවා මේ තුලින්. හුඟක් අයගේ මිත්‍යා මතයක් තියෙනවා මේ ජ්‍යොතිෂයෙන් තමයි සෑම දෙයක්ම සිදු වෙන්නේ. ජ්‍යොතිෂයේ තමන්ගේ වහල් භාවය වහල් කරගන්න හදනවා. නෑ ජ්‍යොතිෂයේ කිසිම දෙයක් වෙන්නේ නෑ. ජ්‍යොතිෂයේ තියන්නේ සිදුවෙන දේ බලා ගන්න සහ එකෙන් බේරෙන්න හෝ ඒක වර්ධනය කර. සුබ දෙයක් වෙනවා නම් ඒක වර්ධනය කරගන්න. අසුබ දෙයක් වෙනවා නම් ඒක වළක්ව ගන්න. එතනින් ගියාම ඔබට මේ පිළිබඳ ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙනවා වෙනම පැත්තක්. ඒකට කියනවා ලෝකායතන ජ්‍යොතිෂ විද්‍යාව. ඉංග්‍රීසියෙන් කියනවා මන්ඩේන් ඇස්ට්‍රොලොජි. මේකට දක්ෂ වුණු ඍෂිවරු කීප දෙනෙක් හිටියා. නමුත් ඔතනින් ප්‍රබලයක් වෙනවා තමයි කාක භූජන්දර කියන ඍෂින් වහන්සේ. උන්වහන්සේ ඉදිරියට වෙන්නේ මොනවද? ඒ වෙන එකකින් වෙන ඵල විපාක මොනවද? ඒ විතරක් නෙමෙයි ඔබට සුබ දෙයක් වෙනවා නම් ඒ සුබ දෙය හරියට අයිති කරගන්න ක්‍රමයක් කියලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් උන්වහන්සේ අපිට කියලා තියෙනවා කුජ කියන ග්‍රහයා වක්ක වෙනකොට ගිනි ගැනීම වෙනවා. දැන් ගිනි ගන්නවනේ මේ දවස්වල. 28 දෙනෙක් නැති වෙලා තියෙනවා. බලවත්ම රටේ තියෙන ගිනි ගැනීම පාලනය කරන්න. ඒ විතරක් නෙමෙයි පෞගේ දවස්වල මේ කුජගේ වක්‍රය නිසා ආශය යාත්‍රා කීපයක් කඩාගෙන වැටුණා. මේක ලෝකායතන ජ්‍යොතිෂ විද්‍යාවේ හරියට හොයාගත්තා නම් මේව වළක්වා ගන්න තිබුණා. ලෝකායතන ජ්‍යොතිෂයේ මන්ඩේන් ඇස්ට්‍රොලොජි අද ජනප්‍රිය නෑ. ඒක යම් නැකතක් හැදුවත් යම් ගමනක් යනවා නම් යම් දෙයක් කරනකොට ওই ග්‍රහයක් මාරු වෙනකොට ග්‍රහයක් රාශියකින් රාශියකට එනකොට සංයෝග වෙනකොට අස්ත වෙනකොට වක්‍ර වෙනකොට වක්‍ර අස්ත දෙකම වෙනකොට වක්‍රාස්ත වෙනකොට දැන් මේ දවස්වල කුජ වක්‍රාස්ත වෙලා ඉන්නේ එකයි කුජ කිපිටා ඉන්නේ. මේකට තමයි ලෝකායතන ජ්‍යොතිෂය කිව්වේ. ජ්‍යොතිෂයට හැම දෙයක්ම වෙන බව ජ්‍යොතිෂයෙන් හැම දෙයක්ම කරන්න පුළුවන්. ජ්‍යොතිෂය නිසා තමයි ගම් වතුර ගණන්නේ භූමිකම්පා ඇති වෙන්නේ. ඒ විතරක් නෙමෙයි බොහෝ අය හිතනවා මේකෙන් තමයි මේ නාය යන්නේ ගිනි කඳු පුපුරන්නේ ගිනි ගන්නේ වසංගත පැතිරෙන්නේ ජ්‍යොතිෂය නෑ. ඒක වැරදි වැටහීමක්. මේ නිසා පසුගිය කාලයේ වර්ෂයේ 2024 වෙච්ච ඇතැම් සිදුවීම් නිසා ජ්‍යොතිෂ විද්‍යාව ඉතා බලවත් ලෙස හැල්ලුවට ලක් වුණා. ඒ විතරක් නෙමෙයි හැල්ලු වීම මත මේ රටේ අවංක සේවය කරන ජ්‍යොතිෂ වේදීන් බලවත් අසීරු තත්ත්වයකට පත් වුණා. ඒ වගේම ජ්‍යොතිෂයට ගරහන්න ගොඩක් අය පෙළඹුණා. මෙන්න මේක කරුණාක් කරලා හදාගන්න ජ්‍යොතිෂයේ තියෙන වෙන බව හොයාගෙන යන්න. අනිත් එක තමයි මේ ග්‍රහයන්ට අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ග්‍රහයෝ අපිට දෙන්නේ පණිවිඩ. ඒක හරියට බර කිරන්න ග්‍රෑම් එහෙම නැත්නම් අඩි රාත්තල් භාවිතා කරන වැඩි ඒකකයක්. දැන් උදාහරණයක් වශයෙන් දුර මනින්නේ කිලෝමීටර් දෙසිමීටර් හැතැම්ම ඒ වලින් බලනවා. කෙනෙක්ගේ ශරීරයේ උෂ්ණත්වය බලන්න උණ කටුව පැරන්හයිට් එහෙම ඒකක භාවිතා කරනවා. ඔබට මම විශේෂයෙන් කියන්න ඕනේ ඔබගේ කේන්දරය අනුව ඒකට වාල් වෙන්න එපා. එකෙන් දෙන්න පණිවිඩ ටිකක් ඔබගේ වර්තමාන තත්ත්වය හොඳද නරකද very good the bad the ugly the very dangerous the very beautiful the ඉතා සුන්දරද නැද්ද භයානකද මෙන්න මේ බව හොයාගන්න තමයි මේ ජ්‍යොතිෂ විද්‍යාවේ මූලික අංග ටික කාක භූජන්දර ලෝකායතන ජ්‍යොතිෂයේදී අපිට පෙන්වුම් කරලා තියෙන්නේ. මෙතෙන්දී තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ ඔබගේ දැනගැනීම පිණිස. ජ්‍යොතිෂ විද්‍යාවේ මේ ග්‍රහයෝ අපිට දෙන්නේ පණිවිඩ. මේ පණිවිඩ යම් ස්වභාවික දෙයක් සිද්ධ වෙනවා නම් ඒක සබහා ධර්මයේ විසින් කරන පණිවිඩ. ඒක බුද්ධ ධර්මයටත් එකඟයි. උතු නියාමයේ බීජ නියාමයේ කම්ම නියාමයේ ධම්ම නියාමයේ චිත්ත නියාමයේ නියම ධර්ම පහෙන් ඔය ධම්ම නියාමයේ කියලා කියන්නේ සබහා ධර්ම නියාමය. ඒකට කාටවත් යටත් වෙන්න ඕනේ. ඒක ජ්‍යොතිෂයෙන් මේ වෙනවයි කියන්නේ ඔබගේ සිතුවිල්ල අදමාස් කරගන්න ජ්‍යොතිෂයෙන් වෙන දෙයක් නෙමෙයි. ඒ නියම ධර්ම පහෙන් මෙතෙන්දි කියන්නේ ලෝකායතන ජ්‍යොතිෂ විද්‍යාව. මේ ග්‍රහ ගමන ඒකට ජ්‍යොතිෂ ෂඩ් බල සම්බන්ධයෙන් කතා වෙනවා. ෂඩ් බලය කියන්නේ චේෂ්ඨා බලය. ග්‍රහයන්ගේ ගමන් මාර්ගය. මෙතන ඔබ විශේෂයෙන් මතක තියාගන්න ග්‍රහයන්ගේ ගමන මිසක් තාරකාවන්ගේ ගමන නොවේ. නක්ෂත්‍ර මතේ පෘචන්දං බාල මතේ තිවර්තේ අර්ථ හයතිස්ස නක්ෂත්‍රං කතිසන්ති තාරකා. කාක භූජන්දර ඍෂින් වහන්සේට ඉහළින් හිටිය තවත් පඩිවරයෙක් තවත් කෞතිල්‍ය විසින් කියපු දෙයක්.
ග්‍රහයන්ට පස්සේ මේ තාරකා පස්සේ යන්න එපා. මේ ග්‍රහය සෞරග්‍රහ මණ්ඩලයේ මේ යන ගමන විතරයි පාදක කරගන්න ඕනේ. සූර්යා ගාවට අපි ළඟටම ඉන්න තාරකාව තමයි සූර්යා. සූර්යා ගාවට තියෙන තාරකාව ඇල්පා සොන්චරි කියලා නමින් හඳුන්වනවා. ඒකට අපේ ලෝකයේ ඉඳන් ඒකට යනවා නම් ආලෝක වර්ෂ 4මාරක් යනවා. තප්පරයට අඩි 1,80,000ක වේගයෙන් ගියොත් තමයි අවුරුදු 4මාරකට ඒ තාරකාවට යන්නේ. ගිහිල්ලා එන්න හම් වේද නැද්ද දන්නේ නැහැ. තාරකාවකට ගිහිල්ලා එන්න පුළුවන් නම් තවත් අවුරුදු 4මාරක් යනවා. ඒකයි මේ ග්‍රහය පස්සේ නොව තාරකා පස්සේ යන්න එපයි කිව්වේ. ඒකයි හේතුව. ඔය පස්සේ විශ්වය හොයන්න ගියා පාතිහාරි පාන අපේ රහත් අගසව් දෙපළකින් කෙනෙක්. ඒ ගිහිල්ලා අතරමං වුණා. තථාගත බුදු පියාණන් වහන්සේගේ බලය පාවිච්චි කළා ගෙන්න ගත්තා. එතෙන්දි තමයි කිව්වේ තාරකා පස්සේ යන්න එපා ග්‍රහයෝගේ ගමන් මාර්ගය ගැන විතරක් හිතන්න. මේ ග්‍රහයෝගේ සෞරග්‍රහ මණ්ඩලයේ විශේෂයෙන් ග්‍රහයෝ ඉන්නවා මුලින් හිටියේ 9යි. ඔය කාකබෝජන්දර ඉසින් වහන්සේ අපිට කියලා තියෙනවා මුලදී හිටපු ග්‍රහයෝ 9 දෙනයි. ඒකට තව 3 දෙනෙක් එකතු වුණා. යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ. උන්වහන්සේ කලියුග වර්ෂ 5000න් පස්සේ අපිට කියනවා තවත් ග්‍රහයෝ 4 දෙනෙක් කියනවා. ඒගොල්ලන්ගේ නම් තමයි වීරන්, අරක්කන්, පෙරුමාල්, දසාඩ්. මෙන්න මේම ග්‍රහයෝ 4 දෙනෙක් එන්නත් තියෙනවා. ඇවිල්ලාද මන් දන්නේ. එතකොට යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ කියන ග්‍රහයෝ 3 දෙනා මේ ජ්‍යොතිෂයේදී සලකන්නේ පුද්ගලයන්ට නෙවෙයි ඒ රටේ සිදුවෙන භූගෝලීය එතනින් ගියාම විපර්යාස ගැන මතක තියාගන්න. ඒක ගැන හොයන්න. විශේෂයෙන් මේක හොයනකොට අපි ජ්‍යොතිෂයේදී ඒගොල්ලන්ට දීලා තියෙනවා නම් ඔය යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ බටහිර ජ්‍යොතිෂයේදී සංකේතවත් කරන්නේ. අපි කියන්නේ යම වරුණ, ඉන්ද්‍ර කියන නම් තුනෙන් තමයි තුන් දෙනා අපි හඳුන්වන්නේ. මේ තුන් දෙනාගේ ග්‍රහ ගමන ගෝචරය ඒ වගේම ශ්‍රේෂ්ඨා බලය, සද්විලි බලය එක ඒකෙන් තමයි රටකට වහිනවද, ගම් වතුර එනවද, එහෙම නැත්නම් ගිනි ගන්නවද, එහෙම නැත්නම් භූමිකම්පා එනවද යන සිදුවීම් මාලාව හොයන්නේ එතනයි. ඉතින් ඒක හොයන්න දන්නේ නැති අය මේක මේ අපිට හිටපු දක්ෂ ගුරුවරු අපිට මේ බව උගන්වුවා. නමුත් මේ පිළිබඳ දක්ෂයෝ අද වර්තමානයේ නැති හින්දා තමයි ඔය බොහෝ අනාවැකි හිනාවැකි බවට පත් වෙලා පුස් වෙඩිල්ලි බවට පත් වෙන්නේ. ඒ නිසා මේවා ඉගෙන ගන්න, මේවෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගන්න. ලෝකායතන ජ්‍යොතිෂ විද්‍යාවේ කාක භූජන්දර නාට්‍ය වාක්‍යයේ උන්වහන්සේ කියනවා කලියුග වර්ෂ 5000න් පස්සේ මේ සූර්යා වටා භ්‍රමණය වෙන සියලු ග්‍රහයෝ පිපෙනවා, ප්‍රසාරණය ඈත් වෙනවා. එහෙම වුණාම එදා කක්ෂයේ ගත වෙච්ච සිදුවීම් වෙනස් වෙනවා. ඔය යන්ත්‍ර මන්ත්‍ර එතනින් ගියාම තන්ත්‍ර මූලික සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතෙන්දී උන්වහන්සේ දැන් කලියුග වර්ෂ 5000 නෙවෙයි දැන් 5126ත් ඉවරයි. ඒක වෙලා ඉවරයි. අපි දන්නේ නැහැ තව ග්‍රහයෝ ඇවිල්ලා ඉන්නවද, ඒගොල්ලන්ගේ බලය එනවද කියලා. කලියුග වර්ෂ 5000න් පස්සේ මේ සිදුවෙන විපර්යාසයට කාක භූජන්දර ඉසින් වහන්සේ කියනවා අයට ඒ ප්‍රදේශ රටවල් ගැන සිතලා මේ ජ්‍යොතිෂය අනුව මේ යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝත් යන ගමන දිහා බලලා තීන්දුව ගන්න. එතකොට ඔයාට ගම් වතුරෙන් බේරෙන්න පුළුවන්. ඔබට ගිනි කඳු වලින් බේරෙන්න පුළුවන්. පලාත ගිනි ගන්නව නම් ඒක බේරෙන්න පුළුවන්. ඡන්දයට එන අයට නිවැරදි විදිහට කතිර ගහලා පත් කරගෙන ඔය බදු වලින් බේරෙන්න පුළුවන්. ඕක තමයි ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙන ওই පැත්ත. මේක වැඩි විග්‍රහ කරන්න බෑ. විග්‍රහ කරපු ඉන්දියාවේ හිටපු අයගේ බෙල්ල කපලා මැරුවා ඒ රටේ රජතුමා විසින්. මොකද රාජ්‍ය පාලනය ගැනත් ඒකෙන්ම තමයි කියන්න ඕනේ. ඔබට ඒක දැනගන්න ඕන ඒක ඉගෙන ගත්ත කෙනෙක් ඔස්සේ කටයුතු කරන්න. එහෙම නැතුව අනවශ්‍ය දේවල් කරන්න එපා. මිත්‍යා දෘෂ්ටික වෙන්න එපා. නියම විෂය හොයලා ඒ ඔස්සේ යන්න. අදට මෙච්චරයි. අපි ඊගාවට කියනවා මේ ග්‍රහ ගෝචරය සහ මේ ග්‍රහයන්ගෙන් ඔබේ ජීවිතයට බලපාන සිදුවීම් මාලා.